ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකාරී සමාජික කෙහෙල්බද්දර පද්මයගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් පවතිනවා. එහිදී ඔහුගේ ප්‍රකාශවලට අනුව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳ වූවා. එහිදී පැය කිහිපයක් ඇගෙන් ප්‍රකාශ සටහන් කරගත් අතර පොලිසිය පවසන්නේ ඇය හා කෙහෙල්බද්දර පද්මේ අතර ඇති සම්බන්ධය පිළිබඳව විමසීමට ඇයව කැඳ වූ බවයි. මේ සම්බන්ධව පියුමි හංසමාලි විශේෂ සටහනක් සිය ෆේස්බුක් ගිණුමෙන් පළ කර තිබුණා. උපුටා ගැනීම. Hi good afternoon. My lovely friends have a beautiful day. මම මීට අවුරුදු 4කට කලින් ඒ කියන්නේ 2022 මාර්තු ඩුබායි වල අවුරුදු උත්සවයකට ගියා තව නළු නිළියන් සමග. ඉතින් ඔය පද්ම කියන කෙනාව මම එතනදි තමයි මුලින්ම දැක්කේ. ඔහු ඔහුගේ බිරිඳත් දරුවන් දෙන්නත් සමග ඇවිත් මා සමග පින්තූර ගත්තා. ඒ අවස්ථාවේ ඔහු පැවසුවේ ඔහුට සුදු වෙන්න ලස්සන වෙන්න ඕනේ යනුවෙන්. ඉතින් පියුමිස්කින් ඔහුට ඕනේ. මම කිව්වා අරන් ගාන්න කියලා. මම හිතන්නේ පොර අරන් ගාලා සුව. ඒක තමයි ඔච්චර ලස්සන. CID මහත්තරු මගෙන් විමසුවේ ඔහු සමග මුදල් ගනුදෙනු කර ඇතිද යන්න. never ever. මට එකෙක්වත් කුඩු සල්ලි නීති විරෝධී සල්ලි කඩු සල්ලි මට අවශ්‍ය නැත. මම යකඩ ගැහැණියක් තනියම නැගිට්ට. මට වගේ පියුමිස්කින් ප්‍රයිවට් ලිමිටඩ් තියෙනවා. ඉතින් පාතාලෙකෙක්ගෙ සල්ලි මට එපා යකු. ඕවරන් නිකම් වැඩි කාල මැරෙන්න මට බෑ. මම ඕවට පට්ට බයයි. ප්‍රොමිස්. පියුමිස්කින් ගාන සුදු වෙන්න ලස්සන වෙන්න ඕනම කෙනෙකුට පුළුවන් කියලා මම හැමදාම කියනවා. උපුටා ගැනීම අවසන්. මෙවැනි පුවත් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.